හරි අපි අද බලන්න යන්නේ මොකක්ද මේ ට්‍රැඩිෂනල් මාකටිං කියන්නේ මොකක්ද මේ ඩිජිටල් මාකටිං කියන්නේ මේ දෙක අතර තියෙන වෙනස්කම් මම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ඔයාලට මේක උදව්වක් වෙයි මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවාද? එතකොට මේ ශ්‍රේෂ්ඨ දෙකේ ඔයාලා නියැලලා ඉන්නවනම් ඔයාට කොහොමද මේ දෙක අතර මාරු වෙන්නේ මොනවාද ඔයා ඉගෙන ගන්න ඕන දේවල් සහ මොනවාද මේකේ තියෙන ප්‍රධාන වෙනස්කම් කියලා ඔයාට මේ වීඩියෝ එක බැලුවොත් දැනගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මොනවාද මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් කියලා. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා IP Bro මගේ channel එකට. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරගෙන ඉතින් bell icon එක click කරොත් ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. හරි. ඉතින් ඔයා traditional marketing කියන්නේ මොකක්ද කියලා වගේ අහුවොත් ඔයාට කියන්න පුළුවන් ඔයා product එකක් හරි service එකක් හරි market කරන්න ඔයා offline method පාවිච්චි කරනවා නම් අන්න ඒකට අපි කියනවා traditional marketing කියලා. ඒ වගේම ඔයා product එකක් හරි service එකක් හරි market කරනවා online method නැත්නම් ඔය ඉන්ටර්නෙට් වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒකට අපි කියනවා ඩිජිටල් මාකටිං කියලා. ඉතින් ඒ වගේම මේ ට්‍රැඩිෂනල් මාකටිං වලට එක්සැම්පල් විදිහට ගත්තොත් මම ඔයාලට කියන්නම්. සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් මාකටිං වල අයිති වෙන්නේ නිවුස් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට්, එතකොට ටීවී, රේඩියෝ, ඒ වගේම ඔයා පාරවල් වල යනකොට ලොකුවට ගහලා තියෙන ප්‍රොමෝෂනල් ලොකු බැනර්ස්, ඒ වගේම ඩිරෙක්ට් සෙලිං නැත්නම් ඔයාලා දැකලා ඇති පොඩි ස්මෝල් විදිහට අපි පොඩි ප්‍රොමෝෂන් කැම්පේන් කරනවා. මෙන්න මේ වගේ දේවල් තමයි මේ ට්‍රැඩිෂනල් මාකටිං වල ඇති වෙන්නේ. ඒ වගේම ඩිජිටල් මාකටිං පැත්ත අපි ගත්තොත් සාමාන්‍යයෙන් Facebook, Instagram, LinkedIn, ඒ වගේම වෙබ්සයිට්ස්, ඒ වගේම TikTok, YouTube මේ වගේ දේවල් තමයි ඩිජිටල් මාකටිං වලට අදාළ channel විදිහට අයිති වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික ඔයාලට ගන්න පුළුවන් ඩිජිටල් මාකටිං වල එක්සැම්පල් විදිහට. හරි. ඔන්න අපි දැන් බලන්න යන්නේ මේ ඩිජිටල් මාකටිං සහ ට්‍රැඩිෂනල් මාකටිං වල තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවාද කියලා. ඉතින් ඕන මුල්ම වෙනස්කම් විදිහට ඩිජිටල් මාකටිං is dynamic, traditional marketing is static. ඉතින් මොකද්ද මේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. ඩිජිටල් මාකටිං වල ඔයා පෝස්ට් ටිකක් ෂෙයා කරාන් පස්සේ ඔයාට ඒක ඕන වෙලාවක එඩිට් කරන්න පුළුවන්. ඒ වගේම ඒක චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම රිමූව් කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක ඔයාට අවශ්‍ය ඕනම වාර ගණනක්. ඉතින් ඒ වගේම ඔයා ට්‍රැඩිෂනල් මාකටිං වල ඔයා මාකරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒක පබ්ලිෂ් කරාන් පස්සේ ඔයාට ඒක ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක ඔයාට අවශ්‍ය ඕනම වාර ගණනක් එඩිට් කරන්න, චේන්ජ් කරන්න, රිමූව් කරන්න. මෙන්න මේ දේවල් තුන ඔයාට කරන්න බෑ මෙන්න මේ ට්‍රැඩිෂනල් මාකටිං වල. ඉතින් අන්න ඒක තමයි පළවෙනි වෙනස්කම. හරි මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා හිතනවා පෝස්ට් එකක් ෂෙයා කරන Facebook එකේ. ඒක ඔයාට ඕන වෙලාවක එඩිට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඒක ඕනලක චේන්ජ් කරන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය නම් ඒක රිමූව් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේම ඔයා හිතනවා නිවුස් පේපර් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. නැත්නම් ඔයා පාරේ ලොකු බැනර් එකක් ගහනවා. ඔයාට ඒක ඕන වෙලාවක එඩිට් කරන්න පුළුවන්ද? ඒ වගේම ඔයාට ඕන වෙලාවක ඒක රිමූව් කරන්න පුළුවන්ද? ඒ වගේම ඔයාට ඒක ඕන වෙලාවක චේන්ජ් කරන්න පුළුවන්ද? මෙන්න මේ දේවල් ටික ඔයාට කරන්න බැරි නිසා අපි කියනවා ට්‍රැඩිෂනල් මාකටිං is static කියලා. ඒ වගේම ඩිජිටල් මාකටිං is dynamic කියලා කියනවා. ඉතින් මේකේ තියෙන ප්‍රධාන වෙනස්කම. ඉතින් ඒ වගේම ඔන්න දෙවෙනි වෙනස්කම තමයි targeting audience. හරි. ඔයා සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් මාකටිං වල ගත්තොත් ඔයාට සම්පූර්ණයෙන්ම ඔයාට අවශ්‍ය ටාගට් ඔඩියන්ස් එක ફોකස් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට කියන්නම්. ඔයාට ඕන නම් මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පෙන්වන්න, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න ඔයා හිතනවාට ගැහැණු කට්ටිය අවුරුදු 18යි 44 ගැහැණු කට්ටිය විතරක් පේන්න ඔයාට පුළුවන් ද පාරේ බැනර් එකක් ගහන්න. ඔයාට පුළුවන් ද නිවුස් පේපර් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන අවුරුදු 18යි 40යි කට්ටිය විතරක් පේන විදිහට. ඒක හරි අමාරුයි. ඒක කරන්න බෑ. ඉතින් ඒ වගේම ඔයා ගන්න සාමාන්‍ය ඩිජිටල් මාකටිං. ඔයා ඩිජිටල් මාකටිං වල ගත්තොත් ඔයාට අවශ්‍ය ටාගට් ඔඩියන්ස් එක විතරක් පේන්න. ඔයාට පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න. ඉතින් ඔයා හිතන උදාහරණයක් විදිහට Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න ඕන කියලා අවුරුදු 18යි 40යි පිරිමි කට්ටිය විතරක් පේන්න. ඉතින් ඔයාට Facebook එකේ අන්න ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා කියන්නේ ටාගට් ඔඩියන්ස් එක ફોකස් කිරීමේ හැකියාව වැඩි ඩිජිටල් මාකටිං වල. ඉතින් ඔන්න අපි දැන් තුන්වෙනි වෙනස්කම ගැන තමයි කතා කරන්න යන්නේ. තුන්වෙනි වෙනස්කම තමයි tracking of audience. ඉතින් ඔයා ගන්න ට්‍රැඩිෂනල් මාකටිං වල ඔයා මාකරේ පෝස්ට් එකක් නැත්නම් ඔයා මාකරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මන් පස්සේ ඔයාට ඒක ට්‍රැක් කරන්න පුළුවන්ද? මම මේකෙන් ටැග් කරනවා කියලා අදහස් කරන්නේ ඔයාට පුළුවන්ද ඒ කට්ටියගේ ප්‍රතිචාර ටික ගන්න මේක කවුද බැලුවේ මේක කවුද බැලුවේ නැත්තේ කියලා ඔයාට ඩීටේල්ස් ටිකක් ගන්න පුළුවන්ද? එහෙම ඩීටේල්ස් ටිකක් ගන්න බෑ. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා පත්තරේ. ඔයා දානවා ඔයාට පුළුවන්ද ගන්න මේක කවුද බැලුවේ මේක කවුද බැලුවේ නැත්තේ. එතකොට මේක එයාලගේ ප්‍රතිචාර මොනවද කියලා ඔයාට ගන්න පුළුවන් හැකියාවක් නැහැ. හැබැයි ඕකේ හාත්පසින් වෙනස් ඔයා ඩිජිටල් මාකටිං පැත්ත ගත්තොත්. ඔයා ඩිජිටල් මාකටිං වල මාකරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මොත් ඔයාට පුළුවන් මේක කවුද බැලුවේ මේක කවුද බැලුවේ නැත්තේ.
එතකොට මෙයාලගේ ප්‍රතිචාර මොනවද කියලා දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්නේ ඩීටේල්ස් ටික ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක අපි දකිනවා මේකේ තුන්වන ප්‍රධාන වෙනස්කම විදිහට tracking of audience කියන එක. ඔන්න ඒ වගේම අපි මේක හතරවෙනි වෙනස්කම විදිහට අපි ගන්නවා reach එක. ඔයා හිතන්න ඔයා සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් මාකටිං පැත්ත ගත්තොත් ඒකේ ඔයාලට පොඩි ලොකේෂන් එකක්, පොඩි ප්‍රමාණයක්, පොඩි පිරිසක් තමයි ගොඩක් වෙලාවට ඔයාලට ෆෝකස් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක විදිහට පොඩි පිරිසක්, පොඩි ප්‍රදේශයක පිරිසක් තමයි ඔයා ගන්නෙ. ඉතින් ඔයා හිතනවා ඇති සාමාන්‍යයෙන් පත්‍ර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මොත් ඒක එක ප්‍රදේශයක කට්ටිය විතරක් නෙවෙයි නේද පේන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය මුළු ලංකාවටම පේන්න අවශ්‍ය නැහැ. ඔයාලට පත්‍ර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මම පුළුවන්. ඉතින් ඔයා හිතන්නේ ඒක ලොකු මුදලක් ඔයාලට වැය වෙනවා. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් මාකටිං වල ලොකු ඒරියා එකක් කවර් කරන්න අවශ්‍යයි නම් ඔයාලට ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් මේකේ හාත්පසින් වෙනස් ඩිජිටල් මාකටිං වල. ඔයාලා ඩිජිටල් මාකටිං වල ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ෂෙයා කරන්න ඕන නම් නැෂනල් වයිස් නැත්තම් ග්ලෝබල් වයිස් වුණත් ඔයාට ඉතා පොඩි මුදලක් වැය කළා ඔයාට පුළුවන් මෙන්න මේ නිවුස් එක මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක එයාලා අතරට පත් කරන්න. එයාලා රීච් කරන්න. ඉතින් ඒ නිසා මේක ප්‍රධාන වෙනස්කම ඔයාට නැෂනල් වයිස් නෙවෙයි ග්ලෝබල් වයිස් වුණත් ඔයාට අවශ්‍ය ඕනම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එයාලා ලබන්න. එයාලා රීච් කිරීමේ හැකියාවක් මෙන්න මේ ඩිජිටල් මාකටිං ප්ලැට්ෆෝම් වල තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට කියන මේකේ පස්වන වෙනස්කම විදිහට trend of marketing. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් දැන් මේ ලෝකේ පත්‍ර කියන කට්ටිය අඩු වෙලා තියෙනවා. ටීවී බලන කට්ටිය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ට්‍රැඩිෂනල් මාකටිං වලින් මිනිස්සුන්ට රීච් කරන්න පුළුවන් හැකියාව එන්න අඩු වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සු දැන් ගොඩක් මොබයිල් ෆෝන් පාවිච්චි කරනවා. මිනිස්සු ගොඩක් Facebook account පාවිච්චි කරනවා. ඒ වෙන්නේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩිජිටල් මාකටිං පැත්ත ඉන්ක්‍රීස් වෙනවා. මේ ට්‍රැඩිෂනල් මාකටිං පැත්ත ඩික්‍රීස් වෙනවා. ඉතින් ඒ වගේම මිනිස්සු දැන් ගොඩක් වෙලාවට ටීවී එකේ නිවුස් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැත්තම් පොඩි ලීෆ්ලට් එකක් බලලා ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ගන්න එක දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මනුස්සයට ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි අවශ්‍ය නම් ගොඩක් වෙලාවට දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා Google එකකින් සර්ච් කරලා බලලා ඒකේ රිවිව්ස් බලලා මිලදී ගන්න, ඔන්ලයින් මිලදී ගන්න, Facebook කියන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලලා ඒක මිලදී ගන්න. ඒ නිසා මේ ට්‍රෙන්ඩ් එක ගොඩක් දැන් ඩිජිටල් මාකටිං පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් ට්‍රැඩිෂනල් මාකටිං පැත්ත අඩු වෙලා ඩිජිටල් මාකටිං පැත්තට මේ ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ලෝකේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක ඉතින් ට්‍රැඩිෂනල් මාකටිං පැත්තට වඩා උන දැන් ඩිජිටල් මාකටිං පැත්තේ තියෙන ඩිමාන්ඩ් එක ඉන්ක්‍රීස් වෙගෙන එනවා. ඉතින් ඔයා දැන්ටම රැකියාවක් කරන ට්‍රැඩිෂනල් මාකටිං පැත්ත නම් ඔන්න ඔයාට අවස්ථාවක් තියෙනවා ඩිජිටල් මාකටිං පැත්තට මූව් වෙන්න. මොකද අනාගතේ රැකියාව වෙළඳ පොලේ ගොඩක් ඩිජිටල් මාකටිං පැත්තට ඩිමාන්ඩ් එක වැඩි වෙන නිසා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් ලැබෙන්නේ නැති. ඉතින් ඔයා දැන්ටම මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරගන්න. ඉතින් මේ වගේ ඩිජිටල් මාකටිං සම්බන්ධ අලුත් තොරතුරු ඔයාලට මගේ channel එක හරහා ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් IP bro වීඩියෝ එක යන්න හදන්නේ ඔයාලා මාක් දැනගන්න අවශ්‍ය දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරනවා. එහෙනම් මම වීඩියෝ එක යන්න හදන්නේ. ඔයාලා හැමෝටම ජය වේවා.